අයිබෝන් කියලා පිළිගන්නවා Health Tips YouTube channel එකට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ දවස්වල බහුලවම රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන මේ චිකන්ගුන්යා කියන වෛරසය නැත්නම් රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ඉතින් චිකන්ගුන්යා කියන්නේ RNA වෛරසයක් මගින් බෝ කරන ලෙඩක්. ඉතින් මේකෙදි මදුරුවන් මගින් තමයි මේ ලෙඩ බෝ වෙන්නේ. මේක ඩෙන්ගු බෝ කරන මදුරුවාගෙන්ම තමයි සම්ප්‍රේෂණය වන්නේ. ඒ හා සමානම රෝග ලක්ෂණ තමයි පෙන්눔 කරන්නේ. මේ කියන රෝගය මාරාන්තික නොවන නමුත් මේ දින ලක්ෂණ රෝග ලක්ෂණ දීර්ඝ කාලීනයක් තිබීමෙන් බලපෑම් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයන් ඊටාම බහුල වශයෙන්ම ආසාදනය වෙලා අසාධ්‍ය තත්ත්වයට පත් වෙන්නේ කුඩා ළමුන්ට, දියවැඩියා, ප්‍රෙෂර්, වකුගඩු අමාරු තියෙන මහලු රෝගීන්ට, ඒ වගේම පිළිකා වෙනත් ගැටලු තියෙන රෝගීන්ට මේකේ බලපෑම ඊටාම අසීරුයි. ඉතින් මේ පීඩාවටපත් වෙච්ච රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් අපිට මේ වැස්සයිද මාසවලදී දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි වතුර රැඳෙන තැන්වලින් මේ මදුරුවන් පරිසරයට හොඳින්ම නිරාවරණය වීම. ඉතින් වර්තමානයේ ගත්තාම මේ චිකන්ගුන්යා වෛරසයට ශ්‍රී ලංකාවට ආවෙනික එකක් නෙවෙයි. මේක වෙනත් බොහෝමයක් රටවල තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම ඊඩිස් ඊජිප්ටයිඩිස් ඇල්බොවික්ටස් කියන රෝගවාහක මදුරුවන් තමයි ශ්‍රී ලංකාව තුළ බහුලවම දක්නට ලැබෙන්නේ. අධික වර්ෂාපතනයක් තියෙන ප්‍රදේශවල මේ මදුරුවන් බෝවන ස්ථාන මේ සමයේ විශේෂ අවධානයට ලක් වෙලා තියෙනවා. ඉතින් මේකේ රෝග ලක්ෂණ ගත්තාම මේකේ රෝග ලක්ෂණ තමයි හදිසි උණ ඇතිවීම බොහෝ විට සෙල්සියස් අංශක 39ක් දක්වා වෙන්න පුළුවන්. ඒ වගේම සන්ධි වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම කුඩා දම් පැහැති රෑෂ් වර්ග, මැකියුල පැපියුල, පැතලි උසු ගැටති වගේ රෑෂස්, මූණු හත් යටිපතුල් වල යම් හිස රදය, මාංශපේශි වේදනාව, සන්ධි දිබීම වගේ දේවල් බොහොමයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ රෝගයේ ව්‍යාප්තියට හේතු ගත්තාම වැසිත කාලගුණයේ වතුර රැඳෙන තැන් තමයි බොහොමයක් වෙන්නේ. ඉතින් අපිට මේ රෝගයේ නිරන්තරයෙන් පාලනයට මේ වතුර රැඳෙන තැන්, ඒ වගේම නිවාස අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම, ඒ වගේම දේහ නිරාවරණය වන ඇඳුම් මැදීම, මදුරු විකර්ෂක ආලේපන භාවිතා කළ මදුරුවන් තුලින්ම වළක්වුවොත් මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. මං හිතනවා දැන් චිකන්ගුන්යා කියන රෝගී තත්ත්වය ගැන කිසියම් අවබෝධයක් ඔයාලා ලබා ගන්න ඇති කියලා.